අන්නන්නසයෝ සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම ඔයාලත් එක්ක තුලා ඉන්නේ 4in1 කොරියානු භාෂා වීඩියෝ පාඩම් පාඨමාලාවත් එක්ක. 안녕하세요. konnichiwa. Hello. එතකොට ඊයේ පාඩමේ එහෙමත් නැත්නම් 21 වෙනි පාඩමේදී අපි කතා කරා සතියේ දිනවලට කියන නම් මාස හඳුන්වන ආකාරය සහ ඍතු හඳුන්වන ආකාරය සති කොහොමද හඳුන්වන්නේ කියලා අපි ඊයේ පාඩමේ කතා කරා. ඒ පාඩම බලපු නැති කෙනෙක් නම් ඒ පාඩම බලන්න. එතකොට අද අපි 22 වෙනි පාඩමේදී කතා කරන්නේ කොරියානු භාෂාවෙන් දිනය සහ වේලාව ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන්. එතකොට මුලින්ම දිනය ගැන බැලුවොත් එහෙම දිනයට කොරියානු භාෂාවෙන් ඉල් කියලා කියනවා. දිනයට කොරියානු භාෂාවෙන් ඉල් කියලා කියනවා. එතකොට අද දිනය කීයද? අද දිනය කීයද කියලා කොහොමද කොරියානු භාෂාවෙන් අහන්නේ? 오늘 며칠 입니까? 오늘 며칠 입니까? 오늘 කියනවා අද කියන්න. ඔයාලා ඊයේ පාඩම සම්පූර්ණයෙන් බැලුවා නම් මම ඒක කියලා දුන්නා. 오늘 내일 모레 어제 ඔය වගේ වචන කිහිපයක් කියලා දුන්නා. අන්න එව්වත් එක්ක ඔයාලට මතක තියෙන්න ඕනේ. දැන් ඕනල් කියන්නේ මොකද්ද? ඕනල් කියන්නේ අද. මියොත් කියන වචනේත් මම ඔයිට කලින් පාඩමක ඔයාලට කියලා දුන්නා කොහොමද අපි භාවිතා කරන්නේ කියලා. එතකොට මියොත් කියන වචනෙට ඉල් කියන එක එකතු කරපුවාම ඒ කියන්නේ දිනය කියන එකේ දිනය කියන්නේ ඉල් කියලානේ භාවිතා කරන්නේ. එතකොට ඉල් කියන එක එකතු කරපුවාම මියොත් ඉල් වෙනවා. එතකොට අපි ඒක ශබ්ද කරන්නේ මියොත් ඉල් විදිහට. ප්‍රශ්නයක් අහන්න මම කියලා දීලා තියෙනවා ගෞරවාර්ථයේ ඉම්නිකා තමයි අපි භාවිතා කරන්නේ. එතකොට සම්පූර්ණ වාක්‍ය 오늘 며칠 입니까 විදිහට ශබ්ද වෙනවා. මොකද්ද 오늘 며칠 입니까 කියන්නේ? අද දිනය කීයද කියලා. එතකොට ඒකම ව්‍යවහාරයෙන් අහන්නේ කොහොමද? 오늘 며칠 එහෙමම තියලා 입니까 කියන එක අයින් කරනවා. ව්‍යවහාරයෙන් ප්‍රශ්නය අහනවා 이에요 කියලා. 이에요 කියලා. එතකොට 오늘 며칠 이에요 කියලා ප්‍රශ්නය ඇසෙනවා. ඊට පස්සේ ඒකට උත්තර දෙනවා දෙවනිදාවේ. දෙවනිදාවේ කොහොමද කියන්නේ? දෙකට අපි කිව්වා ඊ දවසට ඉල් වේ කියන්න ඉම්නිදා. එතකොට ඊ ඉල් ඉම්නිදා දෙවනිදා වේ. ව්‍යවහාරයෙන් කිව්වොත් ඊ ඉල් යේයෝ. ඊ ඉල් යේයෝ. ඊ ඉල් යේයෝ කියන්නේ ඒත් දෙවනිදා වේ කියන එක. ඊට පස්සේ කීවෙනි මාසේ කීවෙනිදාද? කීවෙනි මාසේ කීවෙනිදාද කියලා කිව්වොත් එහෙම म्योත් මාසයට මොකක්ද අපි කියන්නේ? වොල්. म्योත් වොල්. කීවෙනි මාසේ කීවෙනිදාද කියලානේ අහන්නේද? म्योත් වොල්. म्योත් ඉල්. ඉල් කියන්නේ දිනයට. එතකොට म्योත් වොල් म्योත් ඉල් ඉම්නිකා ප්‍රශ්නය අහන්න ඉම්නිකා භාවිතා කරනවා. එතකොට म्योත් වොල් म्योත් ඉල් ඉම්නිකා කියන්නේ කීවෙනි මාසේ කීවෙනිදාද? ඉන්පස්සේ ඒකටම ව්‍යවහාර භාෂාව එකතු කරොත් म्योත් වොල් म्योත් ඉල් 이에요. ව්‍යවහාරයෙන් අහනවා නම් 이에요. ඊට පස්සේ අපි ඒකට උත්තර දෙනවා අප්‍රේල් මාසයේ දෙවනදා වේ. කොහොමද කියන්නේ? අප්‍රේල් මාසයට අපි කිව්වා මාස ගණන් කරන විදිහ මම කිව්වනේ කලින් පාඩමේ. අන්න ඒ විදිහට මාස ගණන් කරපුවාම හතරවෙනි මාසයට අපි කියන්නේ සා වොල්. සා වොල්. දෙවනදා කියන්න ඊ ඉල්. ඊ ඉල් ඉම්නිදා. වේ කියන්න ඉම්නිදා. සාවොල් ඊ ඉල් ඉම්නිදා කියන්නේ හතරවෙනි මාසයේ දෙවනිදා. මේකම ව්‍යවහාර භාෂාවෙන් ගත්තොත් එහෙම සාවොල් ඊ ඉල් යේයෝ. සාවොල් ඊ ඉල් යේයෝ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉන්පස්සේ දැන් අපි බලමු කොරියානු භාෂාවෙන් වේලාව ගණනය කිරීම සම්බන්ධයෙන්. එතකොට කොරියානු භාෂාවෙන් වේලාව ගණනය කරන්න අපි යොදා ගන්න පදය තමයි සිගාන් කියන පදය. ඉන්පස්සේ මේකේ මෙහෙමයි. පැය ගණන් කරන්නේ කොරියානු සංඛ්‍යාවලින්. විනාඩි සහ තත්පර ගණන් කිරීම සිද්ධ වන්නේ චීන සංඛ්‍යාවලින්. එතකොට පැය. පැය කියන්න අපි යොදා ගන්න වචනේ තමයි සි. පැය කියන්න සි. පැය කියන්න සි. තත්පර කියන්න චෝ. තත්පර කියන්න චෝ. තත්පර කියන්න චෝ. විනාඩි කියන්න බුන්. විනාඩි කියන්න බුන්. විනාඩි කියන්න බුන්. රාත්‍රියට අපි පාන් කියනවා. උදෑසන අචිම්
උදෑසන අචිම් කියනවා. පස්වරුව ඔහු කියනවා. පස්වරව ඔහු කියනවා. හවසට චොන්යොක් චොන්යොක් කියනවා. හවසට චොන්යොක් කියනවා. මධ්‍යම රාත්‍රිය චජොන් කියනවා. මධ්‍යම රාත්‍රියට චජොන් කියනවා. පාන්දරට සෙප්යොක් පාන්දරට සෙප්යොම් කියනවා. පාන්දරට සෙප්යොම් කියනවා. පෙරවරු කියන්න ඔජොන් පෙරවරු කියන්න ඔජොන් කියනවා. දහවල් කියන්න නාත් කියලා භාවිතා කරනවා. දහවල් කියන්න නාත් කියලා භාවිතා කරනවා. එතකොට අපි බලමු දැන් වේලාව කීයද කියලා කොහොමද අහන්නේ? වේලාව කීයද? ම්‍යොත් වෙලාව අහන්න අපි මොකද්ද කිව්වේ? C භාවිතා කරන්නේ. C. ම්‍යොත් C කීයද කියලා අහන්න ඉම්නිකා භාවිතා කරනවා. එතකොට ම්‍යොත් C ඉම්නිකා කියන්නේ වේලාව කීයද? එහෙම නැත්නම් අපිට මෙහෙම ගන්නත් පුළුවන්. ම්‍යොත් සිගාන් ඉම්නිකා. ම්‍යොත් සිගාන් ඉම්නිකා වෙලාවට C කියලා කෙටියෙන් ගන්නවා. එහෙම නැත්නම් සිගාන් කියලාත් අපිට ගන්න පුළුවන්. එතකොට ම්‍යොත් සිගාන් ඉම්නිකා එහෙම නැත්නම් ම්‍යොත් C ඉම්නිකා කියන්නේ වේලාව කීයද කියලා තමයි අහන්නේ. දැන් වෙලාව 5යි. කොහොමද දැන් වෙලාව 5යි කියන්නේ? සිගම් 5ට කියනවා තා සොත්. පැය වලින් ගණන් කරන්නේ 5යි කියන්නේ පැය වලින් අපි ගණන් කරන්නේ. එතකොට C කියන පදේ එකතු කරනවා. මම කලින් කිව්වනේ පැය ගණන් කරද්දී C එකතු කරන්නේ. සිගම් තා සොත් C ඉම්නිදා 5යි කියන්න සිගම් තා සොත් C ඉම්නිදා කියලා භාවිතා කරනවා. දැන් වෙලාව 3:25යි. කොහොමද කියන්නේ? දැන් වෙලාව 3:25යි කිව්වොත් සේසි කියන්නේ මං කිව්වා පැය ගණන් කිරීම සිද්ධ වන්නේ කොරියානු අක්ෂර වලින්. එතකොට සේ කියන්නේ කොරියානු අක්ෂර වලින් 3ට. C කියනවා පැය කියන්න. එතකොට සේසි ඊසිප් කියන්නේ 20ට. ඊසිප් ඕබුන් කියන්නේ 5යි විනාඩි කියන එක. එතකොට සේසි ඊසිප් ඕබුන් ඉම්නිදා. සේසි ඊසිප් ඕබුන් ඉම්නිදා කියන්නේ දැන් වෙලාව 3:25යි කියන එක. එතකොට තප්පර 2යි කියන්නේ කොහොමද? තප්පර වලට මං කිව්වා චෝ කියලා තමා කියන්නේ. එතකොට තප්පර ගණන් කරන්නේ චීන සංඛ්‍යා වලින්. 2ට කියන්නේ චීන සංඛ්‍යා වලින් E කියලා. එතකොට ඊචෝ 2යි කියන්නේ ඉම්නිදා භාවිතා කරනවා. එතකොට ඊචෝ ඉම්නිදා භාවිතා කරනවා. දැන් තප්පර 2යි කියන්න. ඉන් පස්සේ 12:30යි. එහෙම නැත්නම් 12:00මාරයි කියලා කොහොමද කියන්නේ? පැය ගණන් කරන්නේ කොරියානු භාෂාවෙන් යොල්තු 12ට කියන්නේ යොල්තු කියලා. යොල්තු සී පාන් ඉම්නිදා. යොල්තු සී පාන් ඉම්නිදා කියලා අපිට දැන් 12:30යි කියලා 12:00මාරයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යවහාරයෙන් කියනවා නම් යොල්තු සී පාන් යේයෝ කියලා කියන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ පාඩමින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්.